ආයිබෝවන් ඔන්න ඉතින් ඔයාලට මම ගොඩාක් රස පුඩින් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේක හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ළඟ මෙන්න අලුත් අවුරුද්දට මේක හදාගන්න පුළුවන්. හරිම රසයි මේක. හරි ලේසි අඩු වේදමකින් හදාගන්නත් පුළුවන්. අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා බෙදපු රටකජු ග්‍රෑම් 25ක්. ඉතින් අමු රටකජු ගෙනාවොත් බෙදලා ගන්න. කඩෙන් බෙදපු ඒවා ගෙනාවොත් ආයි බදින්න අවශ්‍ය නැහැ. දැන් මේ බෙදපු රටකජු ටික පොතු වෙලා සුද්ධ කරලා ග්‍රයින්ඩර් ජාර් එකකට දාලා පේස්ට් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් ග්‍රයින්ඩ් එකක් නැත්නම් ඔයා ළඟ වංගෙඩිය දාලා සීන් වෙන්න කොටලා ගන්නත් පුළුවන්. ඔන්න මෙන්න මේ ගානට තමයි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඔයාලට පේන ඇති කොච්චරක් සීන්ව ග්‍රයින්ඩ් වෙලාද කියලා. අපි රටකජු ග්‍රයින්ඩ් කරද්දි රටකජු වල තියෙන තෙල් ටික පෑදිලා මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වගේ හැදෙනවා. මෙන්න මේ ගානට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඊළඟට අපිට ඕන වෙනවා කස්ටර්ඩ් පවුඩර් මේසැඳි දෙකක් වෙනම වාජනයකට දාගන්න. ඒකට කිරි මිලිලීටර් 100ක් නිවුණු කිරි තමයි ඕනේ. නිවිච්ච කිරි මිලිලීටර් 100ක් දාලා හොඳින් දිය කරගන්න. ඔයාලට මේකට පිටි කිරි ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මේ විදිහට දිය කරගන්න. හොඳින් දිය කරගත්තට පස්සේ ඒක පැත්තකින් තියලා තියාගන්න. ඉතින් මම මෙන්න මේ සිලිකන් මෝල්ඩ් එකේ තමයි පුඩින් එක හදාගන්නේ. ඔයාලට කැමති භාජනයක් අරගන්න පුළුවන්. ඔන්න මෙතන තියෙනවා කිරි මිලිලීටර් 250ක්. මම අරගත්තේ පිටි කිරි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ඉතින් අපි මුලින් කස්ටර්ඩ් එක දිය කරගන්නත් කිරි මිලිලීටර් 100ක් දැම්මා. එතකොට ඔක්කොම කිරි මිලිලීටර් 350යි. පිටි කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න. මේ ගත්ත කිරි එකට ඔයාගේ රස අනුව සීනි එකතු කරගන්න. සාමාන්‍යයෙන් මම සීනි තේ හැඳි 4ක් වගේ දාගත්තා. ඉතින් එකිනෙකනාගේ රස අනුව සීනි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සීනි දාලා මුලින්ම කිරි මිලිලීටර් 350කට දිය කරලා බලන්න ඔයාගේ රස අනුව ඇතිද කියලා. ඉතින් ඔයාගේ රස අනුව සීනි එකතු කරලා හදාගන්න. මං කිරි මිලිලීටර් 250 භාජනයකට දැම්මා. තාම ලිපෝන් කරලා නැහැ. දැන් කස්ටර්ඩ් මිශ්‍රණය දාගන්නවා. කස්ටර්ඩ් මිශ්‍රණය දාගද්දි හොඳට කලවම් කරලා දාගන්න. ඔන්න ඊළඟට මේ තියෙන රටකජු මිශ්‍රණය මෙන්න මේ ගානට ක්‍රීම් එකක් වෙනකන් ග්‍රයින්ඩ් වෙලා තියෙන්න ඕනේ. දැන් රටකජු මිශ්‍රණය දාගන්න. ලිපෝන් කරලා තියන්න එපා. ඕෆ් කරලා තමයි මේ ටික එකතු කරගන්න ඕනේ. මේ දේවල් ටික ඔක්කොම දාගත්තට පස්සේ ලිපෝන් කරලා කලවම් කරගන්න. ගින්දර ගොඩාක්ම අඩුවම කරලායි තියාගන්න ඕනේ. අඩුවම කරලා ගින්දර තියාගන්න නැත්නම් අපිට මේක හරියට කරගන්න බැරි වෙනවා. ගින්දර ගොඩාක් අඩු කරලා මේ විදිහ රටකජු ටිකත් එක්ක හොඳට මිශ්‍ර වෙන විදිහට හොඳින් කලවම් කරන්න. ඔයාලට පේනති හරියම ඉක්මනට විනාඩියක්වත් යන්නේ නැහැ. මේක මෙන්න මේ වගේ උකු වෙනවා. හරියම අඩු කාලයකින් අපිට මේක හදාගන්න පුළුවන්. ඔන්න දැන් තවත් උකු වෙලා තියෙන්නේ. මං හරි ගාන ඔයාලට පෙන්නන්නම්. හොඳට මේක උකු වෙන්න ඕනේ. එතකොට තමයි හොඳට මේක සෙට් වෙන්නේ. ඔයාලට පේන්නේ නැති දැන් මේක උකු වෙලා හොඳට බුබුලු දානවා. මෙන්න මේ වගේ හොඳට බුබුලු දාන ගානට උකු වෙන්න ඕනේ. ගින්දර නම් ගොඩාක් අඩු කරලා තියාගන්න නැත්නම් අඩිය අල්ලනවා. මෙන්න මේ ගානට ආවට පස්සේ ලිපෙන් අයින් කරලා ඉක්මනින්ම භාජනයට දාගන්න. මිශ්‍රණය බැරි වෙලාවත් දියාරු ගතියට තිබ්බොත් මේක සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මෙන්න මේ ගානටම හදාගන්න. දැන් අපි මේක චුට්ටක් නිවෙනකන් තියලා ෆ්‍රිජ් එකට දාගමු. ෆ්‍රිජ් එකේ යට කොටසට දාලා වට ගන්න පුළුවන්. පැය 2-3ක් වගේ තියන්න. මේක ගොඩක් කූල් වුණාම තමයි හොඳටම රස. ඉතින් ඔයාලට ඉක්මනින් මේක කූල් කරගන්න ඕන නම් ෆ්‍රීසර් එකේ පැයක් විතර තියලා ෆ්‍රිජ් එකේ යට කොටසට ඊට පස්සේ දාලා අරගන්න. එතකොට ඉක්මනින් කූල් කරගන්න පුළුවන්. ඔන්න මං හොඳට කූල් කරලා අරගෙන ආවා. ඔයාලට පේන්නේ නැති හරිම ලේසියෙන් මේක ගලව ගන්නත් පුළුවන්. හොඳට සෙට් වෙලා තියෙන්නේ. මං කිව්ව පදමටම හදාගන්න. එතකොට තමයි කස්ටර්ඩ් එකේ නියමම රස එන්නේ. දියාරු ගතිය තියෙනකොට රස අඩුයි කස්ටර්ඩ් වල. ඒ නිසා මේ විදිහට හදාගන්න. දැන් අපි මේක අනිත් පැත්තට හරව ගමු. ඉතින් ඔයා කැමති හැඩේ භාජනයකට ඔයාලට මේක දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ගැලවෙනවා. හොඳට සෙට් වුණාට පස්සේ මේ විදිහට හරවලා ගලව ගන්න හරිම ලේසි. මේ වගේ සිලිකන් එකක්ම ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනදී හරිම ලස්සනට තියෙනවා. මම මේ මෝල්ඩ් එකට හරිම ආසයි. ඉතින් මම මේක ගත්තේ ජයකිරණ කියලා ෂොප් එකකින්. මම කලින් ඒ ගැන වීඩියෝ එකක් දාලා තිනවා මිලත් එක්කම. ඉතින් ඔයාලට කැමති ෂොප් එකකින් අරගන්න පුළුවන් සිලිකන් මෝල්ඩ් එකක්. එතකොට ඔයාලට මේ වගේ පුඩින් එහෙම ලස්සනට හදාගන්න පුළුවන්. ඔන්න දැන් රස බලන්නයි යන්නේ. ඇත්තටම මේක රස බලන්න ලෝබයි මට. මොකද මේක ඒ තරම් ගොඩක් ලස්සනට තියෙන නිසා. ඉතින් ආට පෙනති හොඳට සෙට් වෙලා තිනවා. හරිම සුවඳයි මේක. ගොඩක් රසයි. ඉතින් ළඟ වෙන අවුරුද්දට හදලා බලන්න වෙනස් මේක. ඉතින් සාමාන්‍ය කස්ටර්ඩ් පුඩින් එකට වැඩිය ගොඩාක් රස වෙනස් මේකේ. හරිම රසයි. ඉතින් ලේසි හදාගන්නත් අඩු වෙලාවකින් හදාගන්න පුළුවන්.
ඉතින් අවුරුද්දට තව පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් වාගේ අවුරුද්දට හදන්න ඉන්න රෙසිපි වලට මේක එකතු කරගන්න. මොකද හරිම රසයි. අඩු මුදලකින් අපිට හදා ගන්නත් පුළුවන්. මං හිතනවා වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න නැති ඔය ආස වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතුණු කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරන්න. මේ වගේ රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු. මගේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි.